ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ මිනිස්සු හඳ මත පාදවල තියෙන එක වතාවයි කියලා. ඒක එහෙම නෑ. මිනිස්සු 6 වතාවක් හඳ මත පාතබලා තියෙනවා. ඒ අවස්ථා 6ේදී මිනිස්සු 12ක් මේ වෙනකොට හඳ මත ඇවිදලා තියෙනවා. ඉතින් පළවෙනිම අවස්ථාව තමයි Apollo 11 1969 දී යවන රොකට් එක. ඉතින් මේකේ තමයි නීල් ආම්ස්ට්‍රෝන් ගිහිල්ලා ඉවරලා පළවෙනියටම හඳ මත ඇවිදලා ඉවර වෙලා ඒ කොඩිය පොළොව ඇතුලේ ගහලා ඉවරලා එන්නේ. ඊට පස්සේ Apollo 12 එක ඒ අවුරුද්දෙම ගිහිල්ලා තියෙනවා ආය පාර. Apollo 13 එක යන්න අරගෙන ඉවරලා මෙන්න මේ වගේ ඇක්සිඩන්ට් එකක් වුණ නිසා ඒක සේෆ්ලි ආය පෘථිවියට ගෙනල්ලා තියෙනවා. ඊට පස්සේ ආයමත් Apollo 14 එක ගිහිල්ලා තියෙනවා 1971. ඊට පස්සේ ආයමත් Apollo 15 එක ගියා ඒ අවුරුද්දෙම. ඊට පස්සේ Apollo 16 එක ගියා 1972. Apollo 17 එකත් ඒ අවුරුද්දෙම ගියා. ඊට පස්සේ අන්තිමටම ගිය Apollo 17 එකේ ගියේ තමයි Eugene Cernan කියලා මෙන්න මේ ඇස්ට්‍රොනොට්. මෙයා තමයි අන්තිමේටම හඳ මත පාතවන්න හිටපු කෙනා. ඉතින් මේ Artemis 2 ප්‍රොජෙක්ට් එකේදී හඳ මතට යන්නේ නැහැ. මොකද ඒක යනවා කියන්නේ ඇත්තටම ටිකක් එක්ස්පෙන්සිව් වැඩක් නිසා සහ ඒගොල්ලෝ අපිට නොකියපු දේවලුත් තියෙනවා කලින් මිෂන්ස් වල. කොහොමුණත් ඔයා තේරුම් ගන්න ඕනේ මේ හඳ පැත්තට යන මේ දෙවෙනි පාර නෙමෙයි මිනිස්සුත් තරම්. මේ ඇත්තටම 7 වෙනි පාර. සහ මේ පාර ලෑන්ඩ් කරන්නෙත් නැහැ Artemis 2 ප්‍රොජෙක්ට් එක. ඒකේ කරන්නේ ඇත්තටම orbital slingshot එකක් කරලා වෙලා ආපස්සට පෘථිවිය පැත්තට එන එක තමයි කරන්නේ. එතකොට මගේ නම කුමාර් ජයරන්.